Hello everyone, welcome to the official YouTube channel of Lasantha Industries Private Limited. ආහාර විචලන ව්‍යාපාරය ගැන උනන්දුවක් තියෙන ඔයාලා හැමෝටම අපි ගේන මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා Lasantha Industries YouTube channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි යන්න දැන් අපේ වීඩියෝ එකට. ඉතින් මේ ඔයාලා දකින ආහාර විචලන යන්ත්‍රය වර්ග අඩි 27කින් යුක්තයි. වර්ග අඩි 27ක් කියන්නේ මේ මැෂින් එකට ට්‍රේ 10ක් එනවා. ඉතින් මේ ට්‍රේ 10 එකතු වුනහම වර්ග අඩි 27ක වර්ගඵලයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ යන්ත්‍රයට අන්නාසි වගේ දාන්න පුළුවන් මිලිමීටර් 8 10 වගේ දැම්මොත් වර්ග අඩියකට කිලෝ එකක් විතර දාන්න පුළුවන්. එතකොට වර්ග අඩි 27ට කිලෝ 27ක් දාන්න පුළුවන්. ඒ වගේම කොස් වගේ අපිට දාන්න පුළුවන් කිලෝ 13ක් 13මාරක් විතර. ඉතින් මෙන්න මේ විදිහට දාන කිලෝ ගාන වෙනස් වෙන ඉඳ තමයි ගොඩක් අය කියනවා වගේ මැෂින් එකක ධාරිතාව කිලෝ ගානෙන් අපි කියන්නේ නැත්තේ. ඇත්තටම කියනවා නම් මැෂින් එකක ධාරිතාව තීරණය වෙන්නේ වර්ග අඩියකට කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ද කියන දේ මතයි. අපේ මේ විචලන යන්ත්‍රයේ තියෙන විශේෂම දෙයක් තමයි විදුලි බිල අඩු කරන මේ ස්මාර්ට් කන්ට්‍රෝල් පැනල් එක. ඉතින් මේ කන්ට්‍රෝල් පැනල් එකේ තියෙනවා පළවෙනි පැයට එක උෂ්ණත්වයක්, දෙවෙනි පැයට එක උෂ්ණත්වයක්, තුන්වෙනි පැයට තවත් උෂ්ණත්වයක්, හතර සහ ඉතිරි පැය වලට වෙන වෙනම උෂ්ණත්වයන් අපිට තියාගන්න පුළුවන්. ලංකාවේ අපිට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන ගැටලුවක් තමයි ෂණිකව විදුලිය විසන්දේලා නැවතෙනවා. ඉතින් ගොඩක් ආයතනවල සහ පිට රටින් ගෙන්නන ලද විචලන යන්ත්‍රවල වෙන්නේ ටයිමර් එක එතකොට බිඳුවටම වැටෙනවා. උදාහරණයක් විදිහට පැය 10කට දාලා තියෙන මැෂින් එකක් විදුලිය විසන්දි වෙනවා පැය 3කදී. එතකොට ආයෙමත් එයා බිඳුවේ ඉඳන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වෙන්නේ අනවශ්‍ය විදිහට පැය 3ක් යන්ත්‍රය ක්‍රියාත්මක වෙන එක. ඉතින් Lasantha Industries ආහාර විචලන යන්ත්‍රවල කන්ට්‍රෝල් පැනල් එකේ තියෙන වාසියක් තමයි විනාඩි 10න් 10ට කාලය, උෂ්ණත්වය සහ තත්ත්වය සේව් කර ගන්නවා. එතකොට විනාඩි 10ක කාලපරාසයක් තමයි මිස් වෙන්නේ. උදාහරණයක් විදිහට පැය 4යි විනාඩි 5න් පමණ විදුලිය විසන්දි වුණොත් පැය 4යි කියලා හිතාගෙන තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. තවත් විදිහට කිව්වොත් පැය 4යි විනාඩි 25කින් පමණ විදුලිය විසන්දි වුණොත් පැය 4යි විනාඩි 20යි කියලා හිතාගෙන යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. තවත් විශේෂම දෙයක් තමයි අපිට පුළුවන් මේ යන්ත්‍රය ප්‍රෝග්‍රෑම් කරලා පැය ගානක් හෝ විනාඩි ගානක් ප්‍රමාද කරලා නැත්නම් ඩිලේ කරලා යන්ත්‍රය ක්‍රියාත්මක වෙන විදිහට අපිට හදන්න පුළුවන්. ඔයාලට ගැටලුවක් එනවා ඇති මේ යන්ත්‍රයට කොච්චර විදුලි ප්‍රමාණයක් වැය වෙනවද කියලා. ඇත්තටම මේ යන්ත්‍රයට පැයකට උපරිම සාමාන්‍යයෙන් යුනිට් 1.3ක් වගේ තමයි අපි කියන්නේ. පැය 10කට දැම්මොත් යුනිට් 13ක් වගේ යන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඒ තරම් යුනිට් ප්‍රමාණයක් යන්නේ නැහැ. ඒකට හේතුව කන්ට්‍රෝල් පැනල් එකෙන් උෂ්ණත්වය මනාව පාලනය කරන හින්දා. මේ යන්ත්‍රයේ ඇතුළත බිත්තිය සහ පිටත බිත්තිය අතර අඟලක ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක පුරවලා තියෙනවා තාප පරිවාරක කරන ද්‍රව්‍ය වලින්. ඒ නිසා තාප හානිය අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Lasantha Industries ආයතනයේ වර්ග අඩි 27ක ආහාර විචලන යන්ත්‍රයක් සිදු වෙන්නේ. වැඩිදුර තොරතුරු දැනගන්න අදම අමතන්න 0.7 0.43 66 855